Top 5 Sri Lankan Political Moments. Number 5. ගරු කතානායකතුමනි හැමදාම රංජන රාමනායක මහත්තයා කතාවේදී මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා කියලා. මේක හැමදාම මේම කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ නැහැ. ඒ වින්දා ඒක මම හිතුවා. හරි. ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාව ඉල්ලුවා. මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමාව වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා. නැත්තම් උඹද මගේ ලොක්කා. Number 4. මාම සිංහල මාම මුස්ලිම් මාම දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. A few moments later. ඔව් අපි සිංහල මම සිංහල. ඒකින්ද අහගෙන ඉන්නවා දෙමළ. Number 3. මේ මිනිහා දන්නේ මේ මිනිහා පිස්සු කෙලින්නේ තමයි උනාද මාව වාඩි කර පිස්සු කෙලින්නේ නැතුව වාඩි වෙනවා මේ මිනිහට වෙලා තියෙන එක බලමු ඔල්මාද බඩුවක් මේ මිනිහා කෙලගෙන යනවා මේ පිස්සව වාඩි කරන්න මේ පිස්සව වාඩි කරන්න මම වාඩි කරන්න උඹට පුළුවන් මාව වාඩි කරන්න වාඩි කරන්න බෑ. Number 2. ගරු කතානායකතුමනි මේමයි. දැන් එන මම වාඩි වෙන්නම්. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. Number 1. වේදිකාවේ සිට ඔබට කතා කරන්නේ පිවිතුරු හෙළවුරුමේ නායක නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමන්.